ආයුබෝවන් හැමෝටම අද අපි යන්නේ බෙලිහුල්ලොය නම්පේරිය වතියාය තුළ පිහිටි සුන්දර බේගස් බෙන් විව් පොයින්ට් එක බලන්න. දැන් අපි ඉන්නේ පැල්මඩුල්ල ආසන්නයේ තියෙන සමන්දේ ප්‍රතිමාව ළඟ. දැන් වෙලාව නම් පාන්දර 5ට විතර ඇති. එහෙනම් අපිත් එක්ක යමුද බලන්න. ඔන්න අපි දැන් බලංගොඩට ආවා. මෙතන ඉඳලා නම්පේරියල් හන්දියට. ඒ කියන්නේ අපේ සුන්දර විව් පොයින්ට් එකට හැරෙන්න තියෙන හන්දියට තියෙන්නේ නම් තව ටික දුරයි. අපි දැන් ඉන්නේ නම්පේරියල් හන්දියේ. බෙලිහුල්ලොය පැත්තේ ඉඳලා සබරගමුව කැම්පස් එක පැත්තට යනකොට බෙලිහුල්ලොය ඉඳන් කිලෝමීටරයක් විතර දුරින් තමයි මේ හන්දිය තියෙන්නේ. මෙතන හන්දිය නම් අඳුර ගන්න අමාරු වෙන්නේ නැහැ. මොකද හොටෙල් වල බෝඩ්ස් එහෙම ගොඩාක් මෙතන ගහලා තියෙනවා. අපි මේ දැන් යන පාර වැටලා තියෙන ශ්‍රීපාද අභයභූමිය හරහා. මේ හරිය නිකන් හරිම අඳුරු ගුප්ත ස්වභාවයක් තියෙන්නේ. බලන්න පාර දෙපැත්තෙම ගස් තියෙනවා. ඒ වයින් ඉරේලිය එහෙමත් පාරට වැටෙනවා අඩුයි. පාරට ඉරේලිය වැටෙන අඩු නිසා මේ හරියේ පාර කිසිම තෙත ගතියක් තියෙන. විස්සන ගතියකුත් තියෙනවා. බයිසිකල් වල යනවනේ ටිකක් පරිස්සමෙන් එන්න. දැන් අපි මේ යන්නේ පයිනස් කැලයක් මැද. ඇත්තටම මේ හරිය නම් මාරම ලස්සනයි. ඔන්න අපිට හම්බුණා පළවෙනි දිය ඇල්ල. අපි මේ ආවේ වැහි කාලෙක නිසා තියෙන දිය ඇලි ඔක්කොම සක්‍රිය වෙලා තියෙන්නේ. පොඩි පොඩි දිය පාරවල දිය ඇලි වගේ තමයි දැන් පේන්නේ. මේ තමයි අපිට හම්බුන දෙවෙනි දිය ඇල්ල. බලන්නකෝ ඒකේ තියෙන ලස්සන. තුන්වෙනි දියැල ළඟටත් ආවා. ඇත්තටම මේ දියැලි හැම එකක්ම මාරම ලස්සනයි. එකිනෙකට වෙනස් සමුතුම ලස්සනක් මේ දියැලි වල තියෙන්නේ. මම හිතන්නේ අපි දැන් මේ ඉන්නේ 4 වෙනි දියැල ළඟ වෙන්න ඕනේ. හරියටම ෂුවර් නෑ. බලන්නකෝ මෙතන ඇත්තටම හරිම වටින වැකියක් ලියලා තියෙනවා. විවේකානන්ද දෙමළ විද්‍යාලයෙන් තමයි ඒක ලියලා තියෙන්නේ. අවසන් ජල බිඳුවද සිඳෙන තුරු හුස්ම ගැනීමට නොහැකි වන තුරු මිනිසා තේරුම් නොගැනීවි ගස්වැල් වල වටිනාකම. බලන්න ඒක ඉතින් කොච්චර ලස්සන වැකියක්ද කියලා. හරිම වටිනා නේද? දැන් මේ පාරේ යනකොට තමයි මේක දැක්කේ. බලන්න මේ හපැත්තේ තියෙන කන්ද දිහා. ඇත්තටම මේක කන්දක්ද ගලක්ද කියලා නම් හිතා ගන්න බෑ. කොහොම වුණත් තනි ගලක් වගේ පේන්නේ. මාරම ලොකුයි, මාරම ලස්සනයි. ඇත්තටම දැක්කම හිතා ගන්න බෑ මොකද්ද කියලා. වීඩියෝ එකට නම් ඒක ඇත්තටම හරියට පේන්නේ නැහැ. මේ ඒ කන්දේ තියෙනවා චූටි චූටි දිය පාරවල් නූල් කෑලි වගේ පේන්නේ ඈතට. ඒක ඔක්කොම මම හිතන්නේ මේ දිය පාරවල් ටික දියැලි ඔක්කොම එකතු වෙන්නේ මේ පහලින් ගලන හිරිකටුවයට.
බයිසිකලේටත් පොඩි රෙස්ටක් ඕන නිසා අපි මෙතන නැවැත්තුවා. මෙතනින් තමා අර තියුණු වංගු පටන් ගන්නේ බේකස් බින් දක්වා යන සම්පූර්ණ වංගු ගාන 23ක් තියෙනවා. 23 වංගුව තමයි බේකස් බින් වෙන්නේ. මෙතනින් තමයි පළවෙනි වංගුව පටන් ගන්නෙ. මෙතන වීව් එකත් මාරම ලස්සනයි. ඇත්තටම අර පහළදී දැකපු අර ගලක් වගේ තිබ්බ කන්ද ඒකම තමයි මේ දිගටම තියෙන්නේ. මෙතනින් අපිට මේ ඇහෙන සද්දේ හිරිකටුවේ ගලන සද්දේ තමයි මෙතනින් ඇහෙන්නේ අපිට මේ. දැන් අපි ඉන්නේ ඊළඟ වංගුවේ. මෙතන වීව් එකත් ඇත්තටම ගොඩක් ලස්සනයි. වචනෙන් විස්තර කරන්න බැරි තරම් පුදුම ලස්සනක් තියෙන්නේ. පළවෙනි වංගුවට නොදෙවෙනි ලස්සනක් මේ වංගුවේ තියෙනවා. අපි එන්න කලින් බලපු වීඩියෝ වල නම් තිබ්බේ අපි මේ ආපු පාර මේ හරිය කැඩිලා තිබ්බේ. දැන් නම් මේ පාරවල් මේ හරිය හදලා තියෙන්නේ. පහ කරමින් ඉන්නේ විවේකානන්ද දෙමළ විද්‍යාලය. මේක ලංකාවේ ලස්සනම view එකක් තියෙන ලස්සනම තැනක පිහිටලා තියෙන ඉස්කෝලයක් කියලා කියනවා. බස් එකේ එන්නේ මේ ඉස්කෝලේ ළඟට විතරයි. බේකස් බෙන් දක්වා බස් එකේ යන්න එනවනම් ඉස්කෝලේ ළඟට විතරයි බස් එකේ එන්නේ. එතන ඉඳලා පයින් තමයි යන්න වෙන්නේ. මෙතන ඉඳලා කිලෝමීටර් 6ක් විතර වගේ තමයි තියෙන්නේ බේකස් බෙන් වලට. අපි දැන් මේ ඉන්නේ නම්පේරිය දියැල ළඟ. ඇත්තටම මේ දියැල්ල කිවෙනි දියැල්ලද කියලා නම් මතක නැහැ. මොකද අපි දියැලි ගණන් කරගෙන ආවා. ඒත් මේ පරිසරයේ තිබ්බ සුන්දරත්වය, දියැලි වල තිබ්බ සුන්දරත්වය, ඒවා දිහා බලලා ඒවා විඳගෙන එනකොට අපිට අමතක වුණා ගණන් කරගෙන ආපු දියැලි ප්‍රමාණය. මේ දියැල්ලේ උස මීටර් 37ක් 40ක් පමණ උසක් තමයි තියෙනවා කියලා සඳහන් වෙන්නේ. අතීතයේ පරණ චිත්‍රපටිත් මේ ආසන්නව රූගත කිරීම සිද්ධ කරලා තියෙනවා කියලාත් සඳහන් වෙනවා. ඇත්තටම මෙතන මාරම ලස්සන වටපිටාවක් තියෙන්නේ. ඕනම කෙනෙකුට ඇවිල්ලා මෙතන කැම්පින් කරන්න පුළුවන්. ඇත්තටම මෙතන පරිසරය නම් මාරම ලස්සනයි. හිතන්නකො මේ වගේ තැනක කැම්පින් එකක් කරලා උදේට ඇහැරෙනකොට ඒ view එක මොනතරම් සුන්දර ඇතිද. මෙතන කැම්පින් කරන්න ඕන තරම් ඉඩපාසුකම් තියෙනවා. ඔයාලත් මෙතෙන්ට ඇවිත් ඒ අත්දැකීම ලබා ගන්න. මතක ඇතුව ඔයාලා අරගෙන එන දේවල් ආයෙම අරගෙන යන්න. මේ පරිසරයට හානි කරන්න එපා. මේක මාරම ලස්සන දියැල්ල. මේ දියැල්ල තට්ටු 3කට තමයි වැටෙන්නේ. මෙතන තියෙන වතුරත් මාරම සීතලයි දැක්කම නාන්න හිතෙනවා. ඒත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ වතුරේ මාළු ඉන්නවා. මෙතන වතුරට බහින ඕනම කෙනෙකුට ෆ්‍රී ෆිෂ් පෙඩිකියුර් එකක් කරගන්න පුළුවන්. මම නම් ඒ වතුරට බැස්සේ නෑ. කොච්චර ආස වුණත්. හස්බන්ඩ් නම් බැහැලා ෆ්‍රී ෆිෂ් පෙඩිකියුර් එකක් කරගත්තා. බලන්නකො මේ ඉන්න මාළු ටික. අපි දැන් නම්පිරි ලෙල්ලගමින් පිටත් වුණා. එතනින් පස්සේ පාර නම් ගොඩක්ම අමාරුයි. ගේට් එක වගේ නේද ඇත්තටම අමාරුයි. යට මේ ස්ටෑන්ඩ් එක එහෙම කොම් වදිනවා යට මේ පාර යනකොට පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕනේ. වලවල් නැත්නම් වලින් දාලා පරිස්සමෙන් යන්න ඕනේ.
මේ පාර කොච්චර දුෂ්කර වුණත් මේ පරිසරයේ තියෙන ලස්සනේ නම් කිසිම අඩුවක් නැහැ. බලන්නකො කොච්චර ලස්සනද කියලා. අර ඈතින් පේන්නේ අපි පහු කරගෙන ආපු විවේකානන්ද ඉස්කෝලේ. බලන්න මෙතෙන්ට පේන මේ view එක ඇත්තටම ඒ ඉස්කෝලේ පිහිටලා තියෙන මාරම ලස්සන තැනක නේද? මෙතන ඉඳන් බලනකොට ඇඳපු චිත්‍රයක් වගේ පේන්නේ. පාර හැමතැනම කැඩිලා නැහැ. තැනින් තැන කොන්ක්‍රීට් දාලා හදලා තියෙනවා. ඒ තැන්වල නම් ගැටලුවක් නැහැ. මේ පහසුවෙන් යන්න පුළුවන්. මේ තවත් ලස්සන දියැලක්. කිවෙන එකද කියලා නම් මතක නැහැ. ඒත් බලන්න මාරම ලස්සනයි. මේ ඉස්සරහින් තියෙන කඩේ රසම රස රොටි තියෙනවා. අපිත් එන ගමන් රොටියක් කාලා තේ එකක් බීලම තමයි ආවේ. අපි දැන් මේ නගරේ රොටියට ඇතුල් වෙනවා. ඉස්සරහින් මෙතනින් සල්ලි දීලා ටිකට් එකක් ගන්න ඕන. දැන් නම් එහෙම නෑ. අපිට ෆ්‍රී යන්න පුළුවන්. ඈතින් පේන කඳුපන්ති වල ලස්සන දර්ශනයක් මෙතෙන්ටත් පේනවා. මෙතන ලොකු ටී ෆැක්ටරි එකකුත් තියෙනවා. ඒකත් පහු කරගෙනම අපි අපේ ගමන යන්න පටන් ගත්තා. මේ පාර යනකොට ඇත්තටම ගොඩක් පරිස්සමෙන් යන්න ඕන. මොකද එක පැත්තකින් ලොකු ප්‍රපාතයක් තියෙනවා. බැරි වෙලාවරි අපේ අවධානය වෙනස් වුණොත් එහෙම ලොකු අනතුරක් වෙන්න පුළුවන්. මේ පරිසරය ගොඩක් ලස්සනයි. මේ සුන්දරත්වය විඳින ගමන් පරිස්සමෙන් යන්න ඕන. අපි දැන් මේ පහු කරන්නේ 18 වෙනි වංගුව. මේ වංගුවේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඇත්තටම මේ වංගුවේ නෙමෙයි විශේෂත්වය තියෙන්නේ. මේ වංගුවේ මේ අහපැත්තේ පාරෙන් යන්න තියෙන ගමේ තමයි ඒ විශේෂත්වය තියෙන්නේ. ඒ ගමට තමයි හෝටන් ප්ලේස් වල තියෙන ලෝකාන්තයෙන් වැටෙන පණින අය හොයා ගන්නවා කියන්නේ ඒ ගමෙන් තමයි. ඇත්තටම මේ පරිසරයේ තියෙන සුන්දරත්වය නම් කියලා නිම කරන්න බෑ. ගමන කොච්චර අමාරු වුණත් ඒ ගමනේ තියෙන මහන්සිය නැති වෙනවා මේ පරිසරයේ සුන්දරත්වය දකිද්දී. මට නම් ඉතින් ඇත්තටම ගොඩක් මහන්සි නැහැ. මම කලේ බයික් එකේ නගින බහින ඒ ටික විතරයි. හස්බන්ඩ් නම් බයික් එක අරන් ඇවිල්ලා මේ වගේ අමාරු පාරක ගොඩක් මහන්සි පාටයි. මේ නම්පිරේ වතුයාය නම් ඇත්තටම දියැලි පාරාදීසයක්. බලන්න කොච්චර නම් දියැලි තියෙනවද කියලා. ආනන් කොහෙද යන්නේ? කොහෙද යන්නේ? කොහෙද යන්නේ?
තමයි අපේ ගමනේ සුන්දරම අවසානය. ඒ කියන්නේ මේ තමයි බේකර්ස් බෙන්. ලංකාවේ එක් සුන්දර මාර්ගයක් වන නගරක් බංගලාව දක්වා දිවෙන දුෂ්කර වතු මාර්ගයේ 23 වන වංගුවේ තමයි මේ බේකර්ස් බෙන් තියෙන්නේ. මෙහි ඉතිහාසය බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ තේ වගාව මෙන්ම එක් සංවේදී දේශීය ජනප්‍රවාදයක් සමගත් බැඳී පවතිනවා. නන්පේරියල් වතුයාය බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කරන ලද්දේ 1880 වර්ෂයේදී. එහි වූ එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සිහිකිරීම සඳහා තමයි මෙම වංගුවට මේ නම තියලා තියෙන්නේ. මෙහි සංවේදී කතාව නම් මිස්ටර් බේකර් කියන බ්‍රිතාන්‍ය ජාතිකයා පෑවුම් සහිත මේ දුෂ්කර මාර්ගයේ තමන්ගේ අශ්වයාගේ පිටේ ගමන් කරමින් සිටියේදී ඔහුගේ අශ්වයාගේ පය ලිස්සලා ගිහිල්ලා මේ ප්‍රපාතයට වැටිලා තියෙනවා. මිස්ටර් බේකර් සුළු තුවාල සහිතව බේරුණත් ඔහුගේ අශ්වයා නම් මිය ගිහිල්ලා තියෙනවා. තමන්ගේ අශ්වයා අහිමිවීමෙන් දුකටපත් මිස්ටර් බේකර් මෙම වංගුව එම සත්වයා සිහිපත් කිරීම සඳහා අශ්ව ලාඩමක හැඩයට ප්‍රතිසංස්කරණය කිරීමට නියෝග කළ බව තමයි සඳහන් වෙන්නේ අතීත කතාවල. එහෙත් වතුයාය නිල වාර්තා අනුව පෙන්වා දෙන්නේ මෙම නවීන ශක්තිමත් වෘත්තාකාර ගල් බැම්ම නිල වශයෙන් ඉදි කරලා තියෙන 1938 වර්ෂයේදී බවයි. ඒ එවකට වතු අධිකාරීවරයා ලෙස කටයුතු කළ V.E. බේකර් මහතා විසින් මෙම මාර්ගයේ ඇති වඩාත්ම අනතුරුදායක වංගුවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහු විසින් මෙම වංගුව නිර්මාණය කරන ලද බවයි සඳහන් වෙන්නේ. වර්තමානයේ නම් මෙම පෞද්ගලික වතු මාර්ගය පාලනය වෙන්නේ බලංගොඩ ප්ලාන්ටේෂන් සමාගම විසින් බවයි සඳහන් වෙන්නේ. අපි මෙතෙන්ට ආපු වෙලාවෙ නම් ගොඩක් මීදුම තිබුණා. අපි ගොඩක් වෙලා බලාගෙන හිටියා මීදුම අඩු වෙනකන්. මෙතන කඳු පන්තිවල ලස්සන දර්ශනයක් ලබා ගන්න. ඒත් මීදුම නම් අඩු වුණේ නැහැ. අහස පැහැදිලි වෙලාවක මෙතෙන්ට ආවොත් දකුණු පැත්තෙන් බලා ගන්න පුළුවන් සමනල වැව උඩවලව ජලාශය වගේ. වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් බලතුඩුව ගොම්මොල්ලිය කන්ද වගේ කඳු පන්ති. මෙතන view එක නම් ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. අපි මෙතෙන්ට ඇවිල්ලා පැයකටත් වැඩි වෙලාවක් හිටියා. ඒත් අපිට යන්න නම් හිතුනේම නෑ. මේ ඈතින් පේන ලස්සනයි, මීදුමයි, මේ පරිසරයයි ඔක්කොමත් එක්ක අමුතුම ලස්සනක් තියෙන්නේ. මේ වගේ පරිසරයක් දාලා ඉතින් කොහොම යන්නද? නම්බේරියල් එස්ටේට් එකේ අඩි 5000ක් උසින් ඒ කියන්නේ මීටර් 1530ක් උසින් තමයි මෙම අශ්ව ලාඩමක හැඩයගත්ත බේකර්ස් බෙන් පිහිටලා තියෙන්නේ. මේ බේකර්ස් බෙන් වලින් උඩට යන්න තියෙන පාර වංගු 33ක් දක්වා තියෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් 4ක් විතර තව උඩට යන්න පුළුවන්. ඒ උඩට ගියාට පස්සේ තමයි නගරක් බංගලෝ එකට යන ගේට්ටුව, නගරක් ගම්මානය ඒවා තියෙන්නේ. එතනින් චුට්ටක් පහළින් තමයි නගරක් view point එක තියෙන්නේ. නගරක් ගම්මානයේටම උස මෙතන ඉඳලා තව අඩි 2000ක් විතර තියෙනවා. ඒ කියන්නේ අඩි 7000ක් විතර තමයි ඔක්කොම උස තියෙන්නේ. දෙන්නේ ලේසිම විදියක් තියෙනවා. පහළ සෆාරි ජීප් තියෙනවා. ඒවා හය කරගෙන එන අයට එන්න පුළුවන්. අපි ඉන්න වෙලාවෙත් අපි ගොඩක් වෙලා එතන ඉඳපු නිසා අපි දැක්ක ගොඩක් සංචාරකයෝ සෆාරි ජීප් වල එනවා. අපි එතනින් උඩට තියෙන පාරේ නම් ගියේ නෑ. මොකද පාර කොහොමද කියලාත් දන්නේ නෑනේ. බයිසිකලයටත් තවත් වත දෙන්න බෑනේ අපිට. ඒ නිසා අපි උඩට ගියේ නෑ. එහෙනම් ඉතින් අද දවසේ අපි ඔයාලගෙන් සමුගෙන යන්නයි හදන්නේ. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.